Hello, welcome to my YouTube channel. මම ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් මීට කලින් කරලා නැහැ. සහ මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවෙත් නැහැ. නමුත් ගොඩාක් තීරණය කළා මම හිතුවා මේක මං ගැන ගොඩක් හොයලා බලන අයට සහ මං ගැන මේ ප්‍රශ්නේ මගෙන් අහන අය වෙනුවෙන් හැමෝටම මේ වීඩියෝ එක කරන එක හොඳයි. මොකද ඒකට උත්තරේ මම විසින්ම ඇත්ත මොකද්ද කියලා කියන්න ඕනි නිසාම. ඉතින් මුලින්ම කියන්න ඕනේ ගොඩාක් සුබ පැතුම් ආවා. ඒ හැම සුබ පැතුමකටම ගොඩාක් ස්තුතියි සහ මං හිතන්නේ මම විවාහ වුණ දවසේ ඉඳන්ම ගොඩාක් මේ වගේ කතා නිර්මාණය වුණා. හැබැයි ඒ කතා අතර මේ අවුරුද්දේදී අතරම මෑත කාලයේදී ඒ කතාව තව අලුත් වෙලා ගොඩක් අය මගෙන් අහන්න පටන් ගත්තා. ප්‍රෙග්නන්ට් නේද? ඒ වගේ ප්‍රශ්න. ඉතින් එතනදී මම ඒකටත් හැමෝටම පෞද්ගලිකව මගෙන් අහන අයට තමයි මම මේ උත්තරේ ලබා දුන්නේ. ඉතින් මම ඒක මේ විදිහට ප්‍රසිද්ධියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම කොතනකදීවත් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරලා තිබුණේ නැති නිසා. විශේෂයෙන්ම මගේ සමාජ මාධ්‍ය ඔස්සේවත් කොහෙවත් මම කියලා තිබුණේ නැහැ. මම ප්‍රෙග්නන්ට් කියන එකවත් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන කාරණාව. හැබැයි ගොඩක් අය ඒක කතාවක් නිර්මාණය කරලා ගොඩාක් ප්‍රචාරය කරලා තිබ්බා. පෞද්ගලික යාළගේ ඉපයීම් මත පෞද්ගලිකව යාළට views ගන්න බලාපොරොත්තුවෙන් ගොඩාක් එවැනි කතා නිර්මාණය වෙලා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මුළු ලංකාවක්ම විවසනයකටපත් වෙලා විපතකටපත් වෙලා ඉන්න අවස්ථාවේදී මේක කතා කළ යුතු දෙයක් නොවුනත් මේ ලංකාවපත් වෙලා ඉන්න තත්වය අතරේදීත් ඒ දේවල් පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් මට දැනගන්න ලැබුණා සමහර අය මගෙන් අහපු නිසා නැවත පෝස්ට් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒත් එක්තරා කට්ටියක් විසින් නිර්මාණය කළා තිබලා තියෙනවා මේ මහා ගම් වතුරට අසු වෙලා මගේ දරුවා මිය ගියා කියලා. එතකොට මට තවම සිහිය නැහැ කියලා ඉස්පිරිතාලේ දෙවනත් කරයි කියලා ඔය වගේ මගේ හස්බන්ඩ්ගේ ෆොටෝස් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරලා අපි හොස්පිටල් එකක මම හොස්පිටල් බෙඩ් එකක ඉන්න විදිහට ට්‍රොලි එක තාලු කරන් යන විදිහට මම අතර වීඩියෝ එක බලන්න ගියේ නෑ. නමුත් මට දකින්න ලැබුණා මේ පෝස්ට් එක හදලා තිබුණ එකේ ඡායාරූපයක්. ඉතින් එවැනි දේවල් නිර්මාණය කරලා විශේෂයෙන්ම මගේ ප්‍රේක්ෂකයින්ව නුඹගේ යවන එක ගැන මම ඇත්තටම හරිම අසතුටුයි. මොකද මම කැමති නෑ කාටවත් ඒ වගේ බොරු දේවල් වලින් අපහාසයක්පත් වෙනවට එහෙම කෙනෙක්ට බොරු දේවල් නිර්මාණය කරනවට. විශේෂයෙන්ම මේ වගේ දේවල් නිර්මාණය කරන අයට මම කියන්නේ තව කෙනෙක්ගේ චරිතයක් ඔබ දන්නේ නැති පෞද්ගලික කාරණාවක් ගැන විකෘති දේවල් නිර්මාණය කරලා මුදල් උපයන්න උත්සාහ කරන්න එපා. මොකද මේ සම්බන්ධව මම හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා ගොඩාක් ප්‍රසිද්ධ චරිතවලට ඒ ඔය එක්තරා YouTube නාලිකාවකම තමයි මේ දේ වෙන්නේ. එයාලා ගොඩක් වෙලාට ප්‍රසිද්ධ චරිත ඔස්සේම ගොඩාක් ෆේක් නිවුස් නිර්මාණය කරනවා. ගොඩාක් අයට අපහාස කරලා තිනවා. මම දන්න විදියට ගොඩක් අය CID ගිහිල්ලා මේ ගැන කම්ප්ලේන්ට්ස් දාලා තිනවා. දැන් යාලා වෙනත් නමකින් නැවත YouTube නාලිකාවක් නිර්මාණය කරගෙන මේ දේවල් කරගෙන යනවා කියලා දැනගන්නට ලැබුණා. හැබැයි මම මේ වීඩියෝ එක කරන්නේ එහෙම මම ඇත්තටම මට සිහිය නැති වෙන්නේ මේ හේතුවක් වෙලා තිබුණ නැහැ. අනිත් එක ඒ අවස්ථාවේදී මම ලංකාවෙත් නෙවෙයි හිටියේ. මේ වෙනකොට මට මගේ දරුවා නැති වුණා කියන කාරණාවකුත් කට්ටිය අතර යන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි කියන්න ඕනේ. සහ ඒ තුලින් විශේෂයෙන්ම අපි දන්නා වුණාට මේවා බොරු නිවුස් කියන එක අපේ දෙමව්පියන් පවා අපහසුතාවයට පත් වෙනවා. ඉතින් එවැනි අපහසුතාවයට කෙනෙක්ව ලක් කරන්නට එපා. ඔයාලට මුදල් උපයන්න අවශ්‍ය නම් ඊට වඩා හොඳ ක්‍රමයක් හොඳ විදියක් හොයාගන්න. තව කෙනෙක්ගේ දන්නේ නැති දේවල් පෞද්ගලික කාරණා ගැන විකෘති දේවල් ඉදිරිපත් නොකර ඊට වඩා ඕන තරම් ඔබට හොඳ විදියට මුදල් උපයන්න හොඳ විදියට
විදිහට ඉදිරියට යන්න හැකියාවන් තියෙනවා. විශේෂයෙන් මම කැමති නැහැ එහෙම මගේ ප්‍රේක්ෂකයින්ව නොමග යවන විදිහේ දේවල් කරනවට. එහෙම අනිත් එක මේ මොහොතේදී ඇත්ත වශයෙන්ම මේ ගම් වතුරත් එක්ක ගොඩාක් ජීවිත හානි වෙලා තියෙනවා. ගොඩාක් අය අසරණ වෙලා තියෙනවා. උන්ට මේ වෙලාව ඇත්තටම පිහිටක් අවශ්‍ය වෙලාවක්. ඉතින් මමත් ලංකාවට ආව ගමන් කරේ මට පුළුවන් විදියට ඒ අය ගැන හොයලා බලලා ඒ අයට උදව් කරපු එක ඉදිරියටත් මම ඒ වගේ වැඩ කරන්න පිළිවෙලවල් යොදාගෙන යන ගමන් දේවල් කරන්න. ඉතින් ඒ අතරේ මේ ගම් වතුර ප්‍රයෝජනයට අරගෙන තවත් කෙනෙක්ගේ චරිතය නැති කරන්න උත්සාහ කරන්න එපා. තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න එපා කියලා මම කාරුණිකව ඉල්ලනවා. මොකද ඒක තවත් දවසක ඔබට වුණොත් තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා එහෙම දේවල් කරන්න එපා. මේ වීඩියෝ එක ඒ අදාළ පුද්ගලයන් බලනවාද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලන මට ආදරය කරන ඔයාලට තමයි මම මේ දේ කියන්නේ. මොකද මෙහෙම අසත්‍ය ප්‍රකාශයක් තමයි ඒ ප්‍රචලිත වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම යම් දිනකදී මම ඔයාලට මගේ YouTube එක ඔස්සේම මම ඒක අරගෙන එන්න මගේ දරුවා සම්බන්ධව. ඉතින් කවදද ලැබෙන්නේ දරුවා කියන දේ අහනවක් මම ප්‍රෙග්නන්ට්ද කියලා අහන ඒ කාරණා හැම දෙයකටම උත්තර දෙන්නම් ලබන අවුරුද්දේදී අලුත් වීඩියෝ එකකින්. ඒ නිසා විවිධ කටකතා වලට රැවටෙන්න එපා කියලා තමයි මගේ ආදරණීයන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ ඔස්සේ මගේ ආදරණීයන් මගේ පවුලේ හැමෝම පහසුතාවයකට පත් වෙන නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මම හිතනවා මේ තුලින් ඔයාලට පැහැදිලි කිරීමක් වුණා කියලා විශ්වාස කරනවා. ඉතින් ඒක අසත්‍ය ප්‍රකාශයක් කියලා විතරයි මම මේ ලයිව් සඳහන් කරන්නේ. රැවටෙන්න එපා බොරු දේවල් වලට. ඉතින් ඒත් එක්කම මේ දිනවල නම් මම මගේ ව්‍යාපාර කටයුතු වලට මුල් තැන දීගෙන දේවල් කරගෙන යනවා. Autumn by Binu මේ වෙනකොට ගොඩක් අය දන්නවා. පහුගිය සතිය එකමාර ඇතුළත අපිත් ගොඩක් ඒ දේවල් නතර කරලා තිබුණා. නමුත් බොහෝ අයගේ ඉල්ලීමත් එක්ක එයාලගේ අනිත් අයගේ අවශ්‍යතාවයන් එක්ක අපි නැවත ඩිලිවරි අවස්ථාව පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිය ඔයාලා ආස කරන ඇඳුම් තියෙනවා Autumn by Binu online clothing එකෙන් ඔයාලගෙත් කැමති ඩ්‍රෙස් එකක් තියෙනවා නම් පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල ගොඩක් අයගේ ගොඩාක් ඉල්ලුමක් තියෙන කුර්තා කලෙක්ෂන් එකෙත් අපි අලුත් කුර්තා කලෙක්ෂන් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔයාලා වෙනුවෙන් තියෙනවා. ආදරෙයි මේ ලබා දෙන ආදරයට ඔයාලා හැමෝටම love you all.